ආනන්ද පෙරේරා ජෙමොලොජි ටීචර් කියන YouTube channel එකේ 158 වෙනි පාඩම තමයි දැන් අපි මේ රෙකෝඩ් කරමින් ඉන්නේ. ඒතර මේ පාඩමේ පටන් 166 වෙනි පාඩම දක්වා සියලුම පාඩම් ටික රූබි වල තියෙන සින්තටික් හඳුනා ගන්න තමයි මේක හදලා තියෙන්නේ. දැන් මේ වෙනකන් අපි රූබි ගැන හීටඩ් රූබි නැචරල් රූබි සියලුම දේවල් වල ඉන්ක්ලූෂන්ස් ගැන ඉගෙන ගත්තා. දැන් මේ පාඩමේ ඉඳලා සින්තටික් රූබි කොහොමද හඳුනගන්නේ ඒවායේ ඇතුලේ ඉන්ක්ලූෂන්ස් පිළිටන්නේ කොහොමද කියලා තමයි ඉගෙන ගන්නේ. ඒ නිසා මේක ගොඩාක් වැදගත් වෙයි. මේකෙදි හොඳටම මතක තියාගන්න මේ පාඩම් ටික ඉවර වුණාම ඊළඟට එන්නේ මම කියලා තිනවා පාඩම් 60ක් 70ක් විතර මගේ මේවා ඉගෙන ගත්තට පස්සේ කොහෙන් හරි මැනික් කපන්න ඉගෙන ගන්න ඊට පස්සේ දෙවනුව මම ඔයගලංග ගන්නවා කියලා. ඒතර දැන් එහෙම ඉගෙන ගත්තා නම් ඒ මැනික් කැපීම ඇතුලේ ඔයගොල්ලන්ට දන්නේ නැති දේවල් මැනික් කැපීමේ දෝෂ සියලුම දෝෂ ටික උගන්වනවා ලංකාවේ කිසිම තැනක නැති කවුරුවත් නොදන්න දෝෂ පහකුත් එක්ක. ඒක ෆස්ට් ටයිම් තමයි ලංකාවේ ඉගෙන ගන්නේ. ඒක අපි ඒ පාඩම් සීරීස් එකේ පාඩම් 30ක් විතර එනවා. ඒවැ ඔක්කොම තියෙන්නේ කටින් එරර්ස් හදන හැටි කටින් ගැන. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් වෙයි. මොකද ලංකාවේ සියලුම කැරට් 50න් උඩ 100න් උඩ ගල් එකක්වත් විකිනෙන්නේ නැහැ. එළියට ගෙනහිල්ලා මොන ෂෝරූම් එකේ එක්සිබිෂන් එකට දැම්මත් විකිනෙනවා අඩුයි. ඒකට එක හේතුවක් තමයි මේවා කට් එකේ තියෙන ප්‍රධාන වැරදි. මාස්ටර් කටින් නෙවෙයි මේවා තියෙන්නේ. ඉතින් මාස්ටර් කටින් උගන්වන්නවත් කෙනෙක් නැහැ. කටින් උගන්වන ගුරුවරුන්ට පවා තේරෙයි කොයිතරම් වටිනවද මේ පාඩම් සීරීස් එක කියලා. අපි ඒකට මුණ ගැහෙන්නේ අපි මේ 166න් පස්සේ 158 ඉඳලා 66 වෙනකන් සින්තටික් රූබි ඉගෙන ගන්නේ. මුළු පාඩම් 200ක් අන්තර්ගත වෙනවා. අංක පිළිවෙලට සටහන් ලියාගෙන ඉගෙන ගන්න හැම සති දෙකකටම වරක් අලුත් පාඩමක් සෙනසුරාදා රෑ 7ට එකතු කරනවා. සිංහල channel එකට එකයි ඉංග්‍රීසි channel එකට එකයි. ඒවෙන් හොඳට ඉගෙනගෙන අපේ youth එකට share කරන්න. අපි යනවා පාඩම ඇතුළට. මෙතන තියෙන්නේ 158 වෙනි පාඩමේ හරය වෙන මූලික හරය වෙන එකට කවර් ෆොටෝ එකක් මේ දාලා තින්නේ. මේකේ තියෙනවා මේ සින්තටික් රූබියක් ෆ්ලක්ස් කියන මෙතඩ් එකෙන් ෆ්ලක්ස් කියන්නේ තවත් දිය වෙන ද්‍රව්‍යයක් පාවිච්චි කළා මේ ගල් ඇතුලේ තියෙන වැරදි වහන එක. ආන්න එකට පාවිච්චි කරන ද්‍රව්‍ය වලට අපි කියනවා ෆ්ලක්ස් කියලා. මේ ෆ්ලක්ස් කියන ඒවා හරියට වතුර භාජනයකට ලුණු දැම්මා වගේ. ලුණු වතුරේ දිය වෙනවා. එක්තරා සාන්ද්‍රණයක් වෙනකන් එක්තරා ප්‍රමාණයක් වෙනකන් ලුණු දිය කරන්න පුළුවන්. ඊට පස්සේ වතුරේ ලුණු දිය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එකක් තමයි ෆ්ලක්ස් කියන්නේ. එතකොට වතුර කියන්නේ ෆ්ලක්ස්. ලුණු කියන්නේ ඒකට පාවිච්චි කරන කිමිකල් එක. එතකොට වතුර කියන්නේ ෆ්ලක්ස්. ඒ මෙතඩ් එකට මේ බෝරැක්ස් කියලා වර්ගයක් තියෙනවා. ඒ බෝරැක්ස් කියන ෆ්ලක්ස් විශේෂය සයන්ස් කරපුවා දන්නවා ඇති. ෆ්ලක්ස් කියන විශේෂය බෝරැක්ස් මේ මුළු ලෝකෙම රූබි හම්බෙන හැම රටේම පතලෙන් හම්බෙච්ච ගමන් රූබි වල ඉරිතැලීම් තියෙනවා නම් ෆ්ලක්ස් ද්‍රාවණයක දාලා ඒක ඊට පස්සේ ටිකක් තියෙන්න ඇරලා මේ සිදුරු වැහෙන්න අරව ඔක්කොම උනාට පස්සේ වෙන හැටි ඔක්කොම මම ඉස්සරහට කතා කරනවා. උනාට පස්සේ අන්න මාකට් එකට ගල් ටික ඉවරනවා. ඉතින් කොහෙන් ගිහලා චෙක් කරත් අපිට නැචරල් කියලා දුන්නට චෙක් කරාම මේක අංශක 800 900ට සමහරට 1200 කිට්ටු වෙන්න රත් කළා තමයි මේ බෝරැක්ස් ද්‍රාවණය මේවැ පළුදු ඇතුළට රිංගවන්නේ. එතකොට මතු පිට ඉරිතැලීම් සහිත ස්වභාවික රූබි බෝරැක්ස් වැනි 1200ට වැඩි ප්‍රවාහයකින් රත් කරනු ලැබේ. ඒ අභ්‍යන්තර හිදස් මුද්‍රා තැබීමෙන් මතු පිට විනිවිදභාවය ගලේ වර්ණය පැහැදිලි බව වැඩි දියුණු කරයි. ඔන්නෝක තමයි කරන්නේ. ඒ නිසා රූබි වලට මේ වැඩේ කරන බව හොඳටම දැනගෙන වැඩ කරන්න. මේ තින්නේ ඒ ප්‍රවාහ රූබියක මතු පිට ඉරිතැලීම් සහිත එකක ඇතුලේ තත්වය, ඇතුලේ ඉන්ක්ලූෂන්ස් වල තත්වය. මේවා තමයි වහන්නේ බෝරැක්ස් දාලා. අපි යන් ඉදිරියට. මෙන්න ඉස්සල්ලාම අපිට දකින්න තියෙන එකක් මේකේ සින්තටික් රූබියක් ඔරිජින් එක කොහෙද කියලා දන්නේ නැහැ.
මෙතෙන් පටන් මේ පාඩමේ H අකුරයි D අකුරයි හඳුන්වන්නේ H කියන්නේ heat එකට D කියන්නේ diffusion එකට. එතකොට diffusion කියන්නේ විසරණය. යම් කිසි ද්‍රාවණයක් ගල ඇතුළට හිමින් විසරණය වෙන්න ද්‍රාවණයේ පොඟවල රත් කරනවා. එතකොට D කියන්නේ diffusion, H කියන්නේ heat. high heat නිකන් heat එක නෙවෙයි. එතකොට high heat එකයි D එක නිරූපණය කරන්න මාකට් එකේ හැමතැනදීම සහතිකයක වුණත් හැමතැනදීම පාවිච්චි කරන්නේ H අකුරයි D අකුරයි. මේ දේ අපිට පේන්නේ මෙන්න මේ තැන්වල බලන්න හොඳට මේ විසරණයෙන් ප්‍රතිකාරයක් කළා ගලේ වර්ණය වැඩි දියුණු කරලා තිනවා. මේ કૃතිම රූපයක් මේ පුංචි පුංචි වලවල් වගේ පේන තැන් වටා කලරින් එක වැඩි වෙලා තිනවා. වර්ණ සාන්ද්‍රණය වැඩි වෙලා තිනවා. පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. මේ තියෙන්නේ මෙන්න මේ ස්ථානවල වර්ණ සාන්ද්‍රණය වැඩි වෙලා තිනවා. මේක එක ලක්ෂණයක්. සින්තටික් රූබි වල ලක්ෂණයක්. මේක සින්තටික් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. යම් ඊළඟ එකට මෙතනට ගියාම දැන් අපි H කියන්නේ high heat, D කියන්නේ diffusion process එක. එහෙනම් ඒක අපි දන්නවා. එහෙනම් මේකේ තියෙන්නේ මේ රූපයේ කොහෙද? මේ රූපයේ මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න. ඒකම මෙන්න මෙතන තියෙන අපි ඉස්සෙල්ලා එකේ බලපු විසරණය වෙච්ච කලර් කන්සන්ට්‍රේෂන් එක මැද හරිය වැඩි වෙච්ච වලක්. මේක සින්තටික් රූප එක. මේකත් හොඳ සාක්ෂියක්. මේ තියෙන්නේ තව සාක්ෂියක්. විසරණය කළ ආලෝකයේදී કૃත්‍රිම රූපයක වලක් වටා බුබුලු. මේ වලක් වටා බුබුලු සහිත වටකුරු නාලිකා සහ විසරණය වූ වර්ණ සාන්ද්‍රණයක් සහිත සුව වූ පැල්ලමක්. මේකයි ගැන මේ කතා කරන්නේ. මේක හොඳට බලන්න. මේවා ඇහැට දැක්කහම මතකෙට යනවා. එතකොට මේවා ගලක් ඇතුලේ මයික්‍රොස්කෝප් එක ඇතුලෙන් බැලුවාම මේ විදිහට දෙයක් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් මේක එහෙනම් සින්තටික් ගලක් කියලා. එතකොට H&D external color agents දාලා high heat එකයි diffusion එකයි දෙකම කළා lighting condition එක diffuse light field එකයි fiber optic light එකයි පාවිච්චි කළාම මෙන්න මේ විදිහේ පින්තූරේ බලන්න පුළුවන් මේ සින්තටික් රූපය ඇතුලේ. අපි යන් ඉදිරියට. දැන් මේකත් තියෙන හොඳටම පේනවා ඔයගලන්ට ඔළුවට යන්නේ නැති ඉස්සෙල්ලා කතා කරපු දේ මේකෙත් පේන්නේ මේ විසරණය කරපු වර්ණය ප්‍රතිකාර කරපු රූපය මේ වලවල් වටා මේ ළඟ කලර් එක සාන්ද්‍රණය වැඩි වෙලා වර්ණ සාන්ද්‍රණය වැඩි වෙලා මේ පොඩි පොඩි ඩැමේජස් තියෙන තැන් වල මේ හරිය තියෙන්නේ මේ ඔක්කොම ඒ తত্ত্বය. එහෙනම් මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ සින්තටික් රූපයේ ඔරිජින් එක කොහෙද කියලා දාලා නැහැ. heat එකයි diffusion එකයි H&D ප්‍රතිකාරය කරපු එකක් fiber optic diffuse oblique ආනත fiber optic ආලෝකය යටතේ බැලුවාම මයික්‍රොස්කෝප් එක ඇතුලෙන් පේන තත්ත්වය තමයි මේ තියෙන. එහෙනම් මේක දැක්ක හැටි කියන්න පුළුවන් මේක රූබියක් හැබැයි සින්තටික් රූබියක් බව. ඒවා හරියම පහසුයි. ඊළඟට ගියාම මෙතනක් තියෙන්නේ සින්තටික් එකක ලක්ෂණ H කියන්නේ high heat, D කියන්නේ diffusion process එක. මෙතනදී අපිට පේන්නේ මේ මතු පිට තියෙන ඉරිතැලීම් වගේක්. මේ ඉරිතැලීම් හැදෙන්නේ ප්‍රතිකාර කිරීමේදී. કૃත්‍රිම රූපයක හැටිමේ මතු පිට ඉරිතැලීම් වගේ පේන මේ කට් ඇන්ඩ් පොලිෂ් ගලේ මේ. එහෙනම් මේකත් සින්තටික් රූපයක් බව අපිට හඳුනන්න පුළුවන් හොඳ සාක්ෂියක්. නැචරල් නෙවෙයි. දැන් බලන්න නැචරල් රූපි දැක්කා අපි හීටර් රූපි දැක්කා මීට කලින් මේ එකකවත් තිබුණ නැති දේවල් තමයි මේ පේන්නේ. ඒවයි මෙහෙම තිබුණේ නැහැ. මෙතනට යන් මෙතනදී දැන් අපි දැක්ක දෙයක් තියෙනවා පේන්න. මේ තියෙන්නේ මොනවද මේ? કૃත්‍රිම විසරණ ප්‍රතිකාරය කළාම රූපියේ මතු පිට පෘෂ්ඨයට පොඩ්ඩක් පහළින් මේ සබන් අපද්‍රව්‍ය වගේ ඇතුළත් කිරීම එක වායු බුබුලු පේනවා. මේ වායු බුබුලු හා මේ සබන් ඇතුළත් කිරීම වගේවත් එක්කම විසරණය වූ ආලෝක මේ කල සාන්ද්‍රණය වැඩි දැන් පේනවා මේ. එහෙනම් අර කියන ලක්ෂණ 4-5ක්ම මෙතන පේන්න තියෙනවා. එහෙනම් මේක HD සින්තටික් රූප එකක්. එහෙනම් හොඳටම පැහැදිලිව කියන්න පුළුවන් අපි මීට කලින් පාඩම් වල දැකපු සින්තටික් මේ නැචරල් සහ හීටඩ් ඒවට වඩා සම්පූර්ණයෙන් වෙනස් දේවල් තමයි මේ වැටි. ඒ නිසා හරි පහසුයි මේක හඳුනගන්න. මෙතනට ගියාම මේ විසරණය කළ එක ඩිෆියුස් කරලා හදපු ගලක් ඩිෆියුස් විතරක් නෙවෙයි high heat and diffuse දෙකම එකට යන්නේ. මෙහිදී අපිට විසරණ ප්‍රතිකාරය කළ કૃත්‍රිම රූපයක නිශ්චිත ඇතුළත් කිරීම මෙන්න බලන්න මේ තියෙන මේවා ඔක්කොම දකින්න පුළුවන්. මේක අපි මීට කලින් දැන් දැක්කනේ. ඉරිතැලීම් වගේ පේන එක. මේ තින්නේ color diffuse
HD රූපයක්. මෙතනට ගියාම මේ අපිට කවර් ෆොටෝ එකේ දැක්ක දෙයක් තමයි මේ තියෙන්නේ. මේකේ කෂාන් ෆ්ලක්ස් කෘත්‍රිම රූපයක පොප්සිකල් අයිසිකල් වගේ ඒවා තියෙනවා. අයිස් වගේ අයිස් කූරු වගේ මේ අයිසිකල්. එතකොට මේකත් ෆ්ලක්ස් වගා කරපු එකක්. ෆ්ලක්ස් ඇතුලේ වගා කරපු රූපයක්. එතකොට lighting condition එක dark field plus diffuse fiber optic මේකත් flux method එකෙන් වගා කරපු රූපයක් හදපු රූපයක්. ඒ කියන්නේ borax ද්‍රාවණය දානවා රූපයක තියෙන බඳුනට. නැත්නම් borax ද්‍රාවණයට රූපයක දාලා හීට් කරනකොට ඒ borax ද්‍රාවණය යනවා ඇතුලේ මේ වගේ තියෙන පළුදු ඇතුලට රිංගනවා. borax වලින් මේ කොරන්ඩම් පෘෂ්ඨය පොඩ්ඩක් දිය වෙනවා. ඔන්න කතාව. අර ලුණු වතුර දිය වෙනවා වගේ. බෝරැක්ස් වලින් පොඩ්ඩක් මේ පළුදු වල පෘෂ්ඨය දිය වෙනවා. මේ පෘෂ්ඨයත් එක්ක තියෙන මේ හරිය තියෙන මෙන්න මේ ඇලුමිනියම් ඔක්සයිඩ් දැලිසේ කෙමිස්ට්‍රි එක ඇලුමිනියම් ඔක්සයිඩ් කියන කෙමිකල් එක දිය වෙලා ඒක එකතු වෙනවා බෝරැක්ස් ද්‍රාවණයට. ඊට පස්සේ සිසිල් වෙනවා. එතකොට මේක මැකෙනවා. ඔන්න ඔතනයි කතාව තියෙන්නේ. බෝරැක්ස් වගේ පාවිච්චි කරන්න පුළුවන් තවත් ಜಾති තියෙනවා. එයින් ප්‍රධානම ලාභම එක තමයි බෝරැක්ස් කියන්නේ. මේවා ඉදිරියේදී ඊට වඩා හොඳට පැහැදිලි වෙන පාඩම් ඉස්සරහට එනවා. හරි. අපි යන් ඊළඟ එකට. මේ තියන්නේ එහෙම HND වලින් ඒ කියන්නේ හයි හීට් එක පාවිච්චි කළා ෆ්ලක්ස් එක රත් කරපු ගලක මේ වැස්ස වගේ අංශු ධාරාවක් සියුම් අංශු ධාරාවක් පේනවා. මේ විදිහට තමයි මේ රූබි හදන්නේ. නැත්නම් රූබි වගා කරන්නේ. එක රූබි වගා කරනවා කියලා කිව්වට මෙතන කරන්නේ රූබි හදන එක. වවනවා කියන්නේ අර බෝරැක්ස් වලින් අර මේක තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ් දිය වෙලා යම් කිසි දෙයක් වෙන නිසා. එතකොට ෆ්ලක්ස් මෙතඩ් එකෙන් රූබි හදනකොට මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. මේක ඇතුලේ තියෙන සියලුම අංශු පළුදු වැහිලා සම්පූර්ණයෙන් ගල ලස්සන වෙලා එනවා. ඒක ඉතින් ඩිටෙක්ට් කරන්න පුළුවන් මේ විදිහේ මයික්‍රොස්කෝපික් වර්ෂන් එකකට ගියාම විතරයි. අපි යන් ඊළඟ එකට. මෙතනක් තියෙනවා මේ වැස්ස වගේ මේ බලන්න වැස්ස වගේ අංශු ධාරා තියෙනවා සියුම් අංශු ධාරා. මේ රූබි හදලා තියෙන්නේ ෆ්ලක්ස් මෙතඩ් එකෙන් හීට් එකක් පාවිච්චි කරලා හදපු රූබියක ෆයිබර් ඔප්ටික් ආලෝකයේ යටතේ බැලුවාම පේන හැටි මේ තියෙන්නේ. එහෙනම් මේකත් සින්තටික් රූබියක තියෙන ඉන්ක්ලූෂන් එකක්. මෙතනට ගියාම මේකත් ෆ්ලක්ස් වලින් ෆ්ලක්ස් මෙතඩ් එකෙන් හීට් එක සහ හීට් එක පාවිච්චි කරලා ෆ්ලක්ස් කියන මෙතඩ් එක පාවිච්චි කරලා හදලා තියෙන ලයිටිංగ్ කන්ඩිෂන් එක ඩාර්ක් ෆීල්ඩ් ඉලුමිනේෂන් එකයි ඩිෆියුස් ෆයිබර් ඔප්ටික් එකයි දාලා බැලුවාම මෙන්න මෙහෙම පේනවා. මේ මොකද්ද පේන්නේ? හිම සහිත අයිස් කුට්ටි වගේ අයිස් පොප්සිකල් වගේ. මේ අයිසිකල් කියලා ඉස්සලා කිව්වේ කෘත්‍රිම රූපයක් බව මේකෙන් පේනවා. මේ අයිසිකල් වගේ පේන නිසා. මේ බලන්න. හොඳට බලලා හඳුනගන්න. මේ හරිය කලර්ස් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙලා මේ. ඒ කියන්නේ බෝරැක්ස් වල රූපී එක හොඳටම දිය වෙලා මෙහි. මේ වැතුලට රිංගලා. තාම මේවා ගිහින් නැහැ. තවත් රත් කරොත් තවත් යනවා. මේ හරිය මේ කලර් කන්සන්ට්‍රේෂන් එක වැඩි තැනුත් තියෙනවා. හොඳට බලන්න. හොඳට හඳුනා ගන්න මේක බැලුවාම පේනවා. එහෙනම් මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ තියෙන සින්තටික් රූපයක් ෆ්ලක්ස් මෙතඩ් එකෙන් හදපු. අපි 159 වෙනි පාඩමට යනවා ඊළඟට. තව සති දෙකකින් සෙනසුරාදා රැය 7ට අපි යනවා ඒ පාඩමට. ඔයගොල්ලන්ට පුළුවන් හැමදාම මේක ෆලෝ කරලා මේ සින්තටික් රූබි පාඩම් ටිකෙන් ඔක්කොම ඉගෙන ගන්න. මේක තමයි ඊටාම වැදගත් කෑල්ල මෙතෙක් කල් බලපු නැචරල් සහ හීටඩ් වලට වඩා. එහෙනම් අපි මේකත් කළාට පස්සේ අපි දැන් කෙලින්ම ක්‍රමයෙන් 200ට ලං වෙනවා. ඊටාම වැදගත් ටික ඉස්සරහට එනවා. එහෙනම් අපි ඒවත් එක්ක මුණ ගැහිමු. එහෙනම් ඊට පස්සේ අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙනකන් මම නතර